everyone. අද අපි ඩේ අවුටින් එකක් යන්නේ. අද අපේ යාළුවෙක්ගේ බර්ත් එක. ඉතින් යාළුවා බෝට් හවුස් එකක් බුක් කරලා තියෙනවා බර්ත් එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අපිටත් ඉන්වයිට් කළා. ඉතින් මේ වීඩියෝ එකේ අපි ඔයාලට අපේ බෝට් හවුස් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා තමයි අරන් යන්නේ. මේ බෝට් රයිඩ් එක කලින්ම බුක් කරලා රිසර්ව් කරගන්න ඕනේ. එතකොට මේකට ගිය කොස්ට් එක වෙන්නේ පවුන් 120ක්. අපි යන මේ බෝට් එක චැරිටි එකකට අයිති බෝට් එකක්. ඒ නිසා මේ සල්ලි ඔක්කොම එතකොට චැරිටි එකකට තමයි යන්නේ. බෝට් එකේ ස්ටාෆ් එක 5 දෙනෙක් ඉන්නවා. යාළුවෝ ඔක්කොම වොලන්ටියර්ස්ලා. අපි යන මේ බෝට් එකේ 10 දෙනෙක්ට විතර පහසුවෙන්ම ජර්නි එක යන්න පුළුවන්. එතකොට ෆැසිලිටිස් ගත්තොත් එimhe මේකේ කිචන් එකක් තියෙනවා, මයික්‍රෝවේව් එකක්, හොට් වෝටර්, හොඳ බාත්රූම් එකක්, ඒ වගේම වීල් චෙයාර් ප්‍රෑම් එකක් උනත් අරන් එන්න පුළුවන් විදිහට බෝට් ලිෆ්ට් එකක් පවා තියෙනවා. අපේ බෝට් රයිඩ් එකේ අපි ලොක් එකකට ඇවිල්ලා තිනවා, ගේට් ලොක් එකකට. එතකොට අපි දැන් අර ලෙවල් එකෙන් ඇවිල්ලා ඒ කැනල් එකෙන් ඇවිල්ලා ඊළඟට යන්න ඉන්නේ මේ පල්ලෙහා තියෙන කැනල් එකට. එතකොට ඔයාලට පේනවා ඇති ඒකේ වතුර මට්ටම් දෙකක් කියලා. එතන ගොඩක් ගැඹුරුයි. ඒ කියන්නේ පහලින් තියෙන්නේ උඩ තියෙන කැනල් එක ටිකක් උඩින් තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මේ ලොක් එක හරහා තමයි එන්න ඕනේ, මේ ගේට් එක හරහා. ඒ ඔක්කොම මැනුවලි තමයි කරන්න තියෙන්නේ. බෝට් එකේදී අපිටත් ඒකට උදව් කරන්න එයාලා chance එක දෙනවා. දැන් බලමු අපේ බෝට් එක පල්ලෙහාට යන්නේ කොහොමද කියලා. No need to force it, just look back to it. Also, you keep that side open so that you never close that side. Or it auto closes. You open it to get in and then close it. But you never close it with this. Oh, we close it with that, yeah. So you put it on there. And then lift that. Happy birthday dear Samita. Happy birthday to you. Thank you. අපි දැන් මේ පව් කරගෙන යන්නේ මෑන් මේඩ් කැනල් එක ඇත්ත රිවර් එකට එකතු වෙන ජංක්ෂන් එකක්. කැනල් බෝට්ස් ප්‍රධාන වශයෙන් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි නැරෝ බොඩිඩ් එක, අනිත් එක අපි යනවා වගේ වයිඩ් බීම් බොඩි එක. එතකොට මේ දෙවර්ගයේම මිනිස්සු ජීවත් වෙනවා. බොහෝ දුරට යාලා මේ නැරෝ බොඩිඩ් මේ වගේ නැරෝ බොඩිඩ් ඒ වගේ තමයි ජීවත් වෙන්නේ. මොකද ඒවා පොඩි කැනල්ස් වලින් පවා
හසුරෝගෙන යන්න පුළුවන් නිසා. අපි දැන් මේ යන බෝට් එකේ ඔයාලා දකින්නේ පුටු සහ මේස දාලා තියෙන විතරයි. මොකද මේක පැසෙන්ජර්ස්ලා අරන් යන බෝට් එකක් නිසා. ඒ වුණාට අනිත් බෝට්ස් වල, ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන බෝට්ස් වල ඇත්තටම කම්ප්ලීට් ගෙයක් වගේ බෙඩ්රූම්, කිචන්, ලිවිං ඒරියා, ඩයිනින් ඒරියා වගේ එයාලා කම්ප්ලීට් ගෙයකට අවශ්‍ය හැමදේම හදාගෙන තියෙනවා. බෝට් එක එකේ රිවර්සෝ එක දිගේ ආවා ලෆ්රෝ පැත්තට ආවේ. මෙතනින් තමයි අපේ බෝට් එක හරවන්නේ ආයේ අනිත් පැත්තට. මෙතන පොඩි වෙලාවක් තියෙනවා අපිට එළියට ගිහිල්ලා පොඩ්ඩක් කැෆේස් තියෙනවා try කරනවා නම් පොඩ්ඩක් ඇවිදලා එන්න. දැන් අපි පොඩ්ඩක් ඇවිදලා බලන්න යන්න මොනවද වටපිටාවේ තියෙන්නේ කියලා. So they අපි දැන් ආය හැරිලා බෝට් එක එන ගමන් ඉන්නේ. අපිට පොඩි chance එකකුත් දුන්නා බෝට් එක ස්ටියර් කරගෙන යන්න. අපේ සම්පූර්ණ බෝට් රයිඩ් එකේ ජර්නි ටයිම් එක 6 hours වෙනවා 10 am to 4 pm. හැබැයි ඇත්තම කතාව අපිට වෙලාව ගියේ කොහොමද කියලා නම් දැනුනේම නැහැ. අපි ආපහු එන ගමනේදී අපිට තිබ්බේ කැනල් එක දිගේ උඩට එන්න. ඒ කියන්නේ ජල මට්ටම උඩ පැත්තට එන්න. එතකොට ඒ එද්දි අපි පහු කරන් ගියා වගේම ආයේ මේ වගේ ගේට් ලොක්ස් කීපයක් පහු කරගෙන ආවා. මේ වගේ ගේට් ලොක් එකක් කරා අපි යන අවස්ථාවක්. මෙයාලා දකින්නේ බෝට් එක ඒ විදිහට ලොක්ස් දෙක අතරට දාලා වතුර පුරවන විදිහ. එතකොට මේකෙන් වෙන්නේ බෝට් එක ඊළඟ කැනල් එකත් එක්ක එක ලෙවල් එකකට එන එක. මේ කැනල් ලොක් සිස්ටම් එක හදලා තියෙන්නේ වර්ෂ 1500 දී පමණ ලියනාඩෝ ඩා වින්චිගේ කන්සෙප්ට් එකට අනුව. එතකොට අවුරුදු 500කට වඩා පැරණි වුණත් මේවා තාමත් අදටත් ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අද අපේ බෝට් හවුස් එකේ ඩේ අවුට් එක ගෙවුනේ. එහෙනම් අපි ඊළඟ සතියේ තව ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. Had a good time. Thank you very much. It's been a pleasure taking you all. Thank you guys. Thank you. Thank you very much. Yeah, glad.